ඉතින් ඔයාලට පේනවාද දැන් හකුරු ටික දිය වෙන ගමන් තියෙන්නේ. මේක මීඩියම් හීට් එකේ තමයි දිය කරගන්න ඕනේ නැත්නම් කර වෙනවා. දැන් අපේ හකුරු ටික දිය වෙලා තියෙන්නේ. දැන් අපි මේකට පොල් කිරි ඇඩ් කරමු. දැන් හකුරු පොල් කිරි හොඳට මික්ස් කරලා දෙන්නේ. දැන් මේක ඩිපෝස් කරලා අපි ටිකක් කරලා නිවෙන්න දියන්න. අපි ඉන්න බිත්තර ටික කඩන්නමු අපේ හකුරු ටික නිවෙනකම්. මම මේකට බිත්තර 120ක් ගන්නවාද. අපි දැන් බිත්තර ටික කඩාගෙන තියෙන්නේ. මේක වැඩි විස්ක් කරන්න ඕනේ නැහැ. දෙතුන් පාරක් විස්ක් කරාම ඇති නැත්නම් වඩලප්පන්ගේ තියෙන අර හිල් වගේ ස්ට්‍රක්චර් එක ගන්න බැරි වෙනවා. දැන් අපි මේක පෙරාගමු. දැන් අපි වඩලප්පන්ගේ දැන් ස්පයිසස් ටික හදාගන්න යන්නේ. මෙතන තියෙනවා සිනමන්, කාඩමන්, ඒ වගේම ක්ලොව්ස් තියෙනවා. මම මේකට සීනි පොඩ්ඩක් ගන්නවා. ब्लेंड කරගන්න පහසුයි. උඩා බිත්තරේ. දැන් අපි නිවාගත්ත හකුරු මිශ්‍රණේ භාගෙන් නිවාගත්ත හකුරු මිශ්‍රණේ බිත්තරේකට දානවා. අපි මේක ලාවට පොඩ්ඩක් මික්ස් කරගන්නවා. ගොඩක් මික්ස් කරගන්න නැහැ. මික්ස් කරගත්තොත් ගොඩ ඒකේ තියෙන බබල්ස් ගතිය නැති වෙලා යනවා. දැන් අපේ වටලක්ම මික්ස්චර් එක කිලෝ 2.5ක් ඇති වලට දාගන්නවා. මේ රෙසිපි එකෙන් කිලෝ 2.5 ඇති 4ක් විතර හදාගන්න පුළුවන්. දැන් අපි මේක මුළු සීල් කරගන්නවා. අපි මේක විනාඩි 45ක් ස්ටීම් එකේ ස්ටීම් කරගන්නවා. අපි දැන් හදාගත්ත අපේ වඩලක් මොකද ස්ටීම් කරගන්න යන්නේ. විනාඩි 45ක් ඔබ ස්ටීම් කරගන්නවා. මේ ඉන්නේ අපි ස්ටීම් කරගත්ත වඩලක් පංක අපි කපලා බලමු. කොහොමද ලස්සන අපි දැන් මේක ප්ලේට් කරමු.